Welcome to Cooking Guide YouTube channel. අපි අද හදන්න කියලා දෙන්න යන්නේ රසවත් ඇඹරැල්ල ව්‍යංජනයක්. දැන් අපි බලමු අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අවශ්‍ය වෙනවා පිරිසිදු කරගෙන කපාගත් ඇඹරැල්ල, අමු 3-5 කුඩු මේස හැන්දක්, මිරිස් කුඩු මේස හැඳි 2ක්, කහ කුඩු මේස හැඳි කාලක්, රම්පා, කරපිංචා, කුරුඳු පොතු, කපාගත් පොඩි බීලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් 2ක්, තලාගත් එනසල් කරාමු නැටි, තලාගත් ඉඟුරු සුදුලුණු පේස්ට් එක, සීනි තේ හැඳි 2ක්. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. ඊට පස්සේ තෙල් ටික හොඳින් රත් වෙන්න දෙන්න. රත් වෙනකොට තලාගත් ඉඟුරු සුදුලුණු පේස්ට් එක එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න තෙලේ. ඊට පස්සේ ඒකට කපාගත්ත බීලුණු ගෙඩියත් එකතු කරන්න. එකතු කරගෙන ඒ ටිකත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඒකට රම්පා කරපිංචා එකතු කරගෙන ආයමත් ඔක්කොම ටික හොඳින් තෙලේ කලවම් කරගන්න. ඊට පස්සේ ඒ ටික ඔක්කොම භාජනය පැත්තකට කරලා තෙල් ටිකට මිරිස් කුඩු තේ හැඳි 2ක්, අමු 3-5 කුඩු මේ තේ හැන්දක් එකතු කරලා මේ ටික හොඳින් පාට වෙනස් වෙනකල් තෙලේ බැද ගන්න. මෙන්න මේ ගන්නට පාට වෙනස් වෙනකල් බැදගෙන ඔක්කොම ටික ආයමත් මිශ්‍ර කරගන්න. දැන් අපි අමු මිරිස් කරල් 2 එකතු කරගන්නවා. මේ වෙලාවේදී අපිට පුළුවන් සීනි ටිකත් එකතු කරගන්න. සීනි තේ හැඳි 2ක්. මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන අපි කපාගත්ත ඇඹරැල්ල ටික මේකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කොහොම මේ විදිහට හොඳින් කලවම් කරගෙන ඊපස්සේ ඒකට රසායන ලුණු කුඩු එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඇඹරැල්ල තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ගොඩක් වතුර එකතු කරගන්න එපා. ඇඹරැල්ල දිය වෙන්න පුළුවන්. ඒ හින්දා ඊට පස්සේ ඔක්කොම ආයමත් හොඳට කලවම් කරගෙන පියනකින් වහලා තැම්බෙන්න තියන්න. ටික වෙලා විනාඩි 3කින් විතර ආයමත් බලලා මෙන්න මේ වෙලාවේදී ලුණු බලලා ලුණු මදි නම් සීනි මදි නම් මේ දෙක එකතු කරගන්න පුළුවන්. ඊපස්සේ ආයමත් හොඳින් වහලා තැම්බෙන්න තියන්න. විනාඩි 5ක් විතර තිබ්බට පස්සේ මේ අපේ රසවත් ඇඹරැල්ල ව්‍යංජනය සකස් කරලා අවසන්. දැන් ලිප් ඔෆ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇඹරැල්ල ව්‍යංජනය. ඇඹරැල්ල ව්‍යංජනය තවත් ආකාර කිහිපයකින් සදා ගන්න පුළුවන්. අපි ඉදිරියේදී ගැන ඔයාලට කියලා දෙන්න. මතක් කරලා අපේ Cooking Guide YouTube channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.